තමයි ඔන්න ගොඩම ගොඩ කාලෙකට පස්සේ මම ඔයාලට බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් හැමදේම වෙනස් වෙලා තියෙන්නේ මගේ කාමරේ, මගේ වැඩ, මගේ සබ්ජෙක්ට්ස් මේ හැමදේම. බ්ලොග් එක මැද්දේදී මම ඔයගොල්ලන්ට විස්තර කියන්නම්. එහෙනම් වැඩ පටන් ගමු. දැන් වෙලාව පාන්දර 12:05යි. මම මුලින්ම කරන්න හදන්නේ ලොජික් වල MCQ පේපර් එකක්. මම මේ වැඩ කරන්න පටන් ගත්තේ ගොඩක් කාලෙකට පස්සේ. පාඩම් සාමාන්‍යයෙන් පාඩම් කරා වුණාට පේපර් එකක් කරන්න ගත්තේ ගොඩක් කාලෙකට පස්සේ. මොකද මම මගේ චිත්‍ර වැඩත් එක්ක එහෙම ගොඩාක් හිර වෙලා හිටියේ පහුගිය දවස් ටිකේ. ඒ නිසා මට ලොකුවට වැඩ කරගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. කොහොම හරි මම ඔක්කොටම කලින් ස්ටඩි විත් මී සෙෂන් එකක් දාගත්තා. එතකොට මට පාඩු නැහැ. මාත් එක්ක තව කවුරු හරි වැඩ කරනවා කියලා දැනෙනවා. මොකද මම සෙකන්ඩ් ෂයි එකනේ කරන්නේ. එතකොට මගේ යාළුවොත් නැහැ. ඉස්සර නම් ෆස්ට් ෂයි එකේදී යාළුවොත් එක්ක වීඩියෝ කෝල්ස් අරන් වැඩ කරා. ඇත්තටම දැන් යාළුවොත් එයාලගේ වැඩවල ඉතින් ඒ නිසා මම ස්ටඩි විත් මී සෙෂන්ස් දාගෙන තමයි වැඩ ටික කරගෙන යන්නේ. මම MCQ පේපර් එකකින් මගේ වැඩ ටික පටන් ගන්න ප්‍රධාන හේතුව තමයි MCQ එක කරගෙන යද්දී මට අහුවෙනවා මට අමාරු පාඩම් මොනවද කියලා. ඉතින් මම හිතුවේ ඒ අමාරු පාඩම් මොනවද කියලා මට අහුවෙද්දී ඒ අමාරු පාඩම් වලට අදාළ කොටස් ටික පාඩම් කරගෙන ඒවයින් අභ්‍යාස කරලා මතක තියාගෙන ඉස්සරහට යනවයි කියලා. මාත් එක්ක මගේ channel එකත් එක්ක ඉස්සර ඉඳලම එකතු වෙලා ඉන්න ළමයි නම් දන්නව ඇති. මම ෆස්ට් ෂයි එකේදී කරේ සිංහල ලොජික් මීඩියම්. හැබැයි මම සෙකන්ඩ් ෂයි එකේදී සබ්ජෙක්ට්ස් ගොඩක් මාරු කරා. මුලින්ම ලොජික් කොහොමද කරනවා කියන එක මගොල්ලේ තිබ්බා. ඊට පස්සේ මම මීඩියා වෙනුවට ජියෝග්‍රැෆි කරන්න ගත්තා. ඒක හරි ගියේ නැහැ. ඉන්සයිඩ් මීඩියාම කරනවා කියලා හිතාගත්තා. ඊට පස්සේ සිංහල වෙනුවට මම සිංහල කොහොමත් අනිවාර්යෙන්ම අයින් කරන සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බා. ඒ නිසා සිංහල වෙනුවට IT කරනවා කියලා හිතාගෙන IT ඉස්සරහට කරගෙන ගියා. හැබැයි මට ඒ සබ්ජෙක්ට් එක අර කොච්චර හොඳට සරලව මගේ ගුරුවරයා ඉගෙනුවා වුණත් මට ඒ සබ්ජෙක්ට් එක ගැන ආසාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මම දැන් කරන්නේ චිත්‍ර. මේ තියෙන ළමයි එදා රෑ වැඩ කරලා ඉවර වෙලා ඊට පස්සේ දවසේ රෑ. ඉතින් මම චිත්‍රවල ප්‍රැක්ටිකල් එකක් කරලා ඉවර වෙලා තමයි ඔය වෙලාවෙ තිබ්බේ. ඔක්කොටම කලින් අපි මගේ මේසේ තිබ්බ විදියට පිළිවෙලට අස් කරගෙන ඉමු. ඔයාලට කිව්වනේ මම මගේ කාමරෙත් එක්කම වෙනස් කරා. බලන්නකො ලස්සනයිද කියලා. ඊට පස්සේ මට නිදිමත එන්නේ නැති වෙන්න බොන්න කෝපි එකකුත් හදාගෙන ඇවිල්ලා වැඩ පටන් ගන්න තමයි යන්නේ. ඊයේ රෑ වැඩ කරද්දී මට අහුවෙච්ච පාඩම් ගොඩක් තිබ්බා. මට හොඳටම අමතකයි කියලා තේරිච්ච. ඒ නිසා ඒ පාඩම් ටික මම වෙනම ලියාගෙන ඒ පාඩම් ටික කවර් කරගන්න තමයි මේ try කරන්නේ. අපි බලමු අද මට පාඩම් කරන්න පුළුවන් වෙන පාඩම මොකක්ද? ඒ වගේම මම කොච්චර ප්‍රමාණයක් ඒ පාඩමේ වැඩ කරනවද? මට කොච්චර ප්‍රමාණයක් අභ්‍යාස කරගන්න පුළුවන් වේද කියලා බලමු.
මම දැන් පාඩම් කරන්න හදන්නේ ලොජික් වල තියෙන රුක් සටහන් කියන පාඩම. ෆස්ට් ට්‍රයි එකේදීත් මට ටිකක් අමාරු පාඩමක්, කියන්නේ මට වැඩිය බැනුන් නැති පාඩමක්. ඉතින් ඒක සෙකන්ඩ් ට්‍රයි එකේදීත් මට ක්ලාසස් වලදී මොකක් හරි හේතුවක් නිසා මගහැරුණා. ඒ නිසා දැන් තනියම ටියුට්ස් ටික බලාගෙන වැඩ ටික කරගන්න තමයි හදන්නේ. බලමු මට කරගන්න පුළුවන් වේද කියලා. ඔයාලට මං කිව්වනේ මම වැඩ කරන්නේ ස්ටඩි විත් මී සෙෂන්ස් දාගෙන. ඉතින් ඒකේ විනාඩි 50ට විනාඩි 10ක බ්‍රේක් එකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ බ්‍රේක් ටයිම් එකක්. ඉතින් ඒ වෙලාවේ වැඩ නොකර I study with me සෙෂන් එක පටන් ගන්න වෙලාවට වැඩ කරනවා. ඉතින් මේ විදිහට තමයි වැඩ ටික කරගෙන යන්නේ. ඒක ඔළුවට මාරම රිලැක්ස්. කොහොම හරි අද වැඩ ටිකත් ඉවර කරා පාන්දර 2:00 වගේ වෙද්දී එතකොට මම රුක් සටහන් පාඩමේ කොටස් ගොඩක් කවර් කරගෙන ඉවරයි. ඒ කියන්නේ අභ්‍යාස ගොඩක් කරලා ඉවරයි. ළමයි ඔන්න තියෙනවා ඊට පහුවදා වැඩ පටන් ගත්තා. ඒකට කිට්ටු කරලා තිබ්බා දවල්. ඉතින් මම චුට්ටක් සාලෙට ආවා වැඩ කරන්න. හැමතිස්සෙම එකම තැන ඉඳන් වැඩ කරද්දී කම්මැලි වගේනේ. ඒ නිසා සාලෙට ආවා වැඩ කරන්න. 2023 මගේ ෆස්ට් ට්‍රයි එක කාලේ ඔයගොල්ලන්ට මතක ඇති මම WhatsApp group එකක් හදලා ඒකේ ස්ටඩි චැලෙන්ජස් දීලා අපි ගොඩාක් වැඩ කරා. ඒක ගොඩක් ප්‍රොඩක්ටිව් වුණා කියලා මගේ යාළුවෝ ගොඩාරියක් මට කිව්වා. ඉතින් මම හිතුවා මම සෙකන්ඩ් ට්‍රයි එක කරන කාලේ, ඒ කියන්නේ මේ 2025 අවුරුද්දේ ඒ වැඩේ ඒ විදිහටම පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මම ඒකේ group link එක මගේ description box එකේ දාලා තියන්නම්. ඔය විදිහට වැඩ ඉවර කරලා වොෂ් එකක් දාගෙන එහෙම ඇවිත් ආයෙත් කාමරයට ගිහිල්ලා වැඩ කරන්න පටන් ගත්තා. මාස 5කට 6කට වඩා වැඩි කාලයක් එක දිගටම මට කිසිම බ්ලොග් එකක් අරන් එන්න බැරි වුණා. ඒ නිසා මම ඔයාලගෙන් මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් මම හිතනවා අද ඉඳන් ඉස්සරහට මට වීඩියෝස් අරගෙන එන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු. මම ෆුල් try කරනවා වීඩියෝස් වලට ඉක්මනට අරගෙන එන්න. ඔන්න ඔය විදිහට රුක් සටහන් පාඩමේ කොටස් ටික ටික මම ඉස්සරහට දිගටම කවර් කරගෙන යනවා. ඇත්තටම හිතුව තරම් අමාරු නෑ. මම ඔයාලට ඉස්සරත් කියලා තියෙනවා අපි වැඩක් මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න කලින් අපේ මනසේ හරි අමුතු විදිහට ඇඳෙනවා. අම්මෝ මේ වැඩේ නම් මාර අමාරුයි. ඇත්තටම මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා දවස් ගණන් ආස්ති කරනවා හිත කිසිම වැඩක් කරන්නේ නැතුව. ඒ වුණාට මම කියනවට ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න පටන් අරගෙන බලන්න. ඔයාලටම ලේසි ක්‍රම අහු වෙනවා. ඒ වගේම ඔයාලට හිතෙනවා ඇයි මම මේක මෙච්චර කාල නොකර හිටියේ කියලා. ඉතින් ඒ වගේ දේවල් හිතෙන්න කලින් ඔයාලගේ වැඩේ පටන් අරගෙන බලන්න. ඒක ඇත්තටම හරිම ලේසි වැඩක් කියලා ඔයාලටම තේරෙයි. මේ බ්‍රේක් ටයිම් එක මම ගන්න නෑ ළමයි. මොකද මේ මම කලින් සෙෂන් එක යන වෙලාවේ දෙතුන් පාරක්ම නැගිටලා ගියා. ඒ නිසා මම මේ බ්‍රේක් ටයිම් එක ගන්නේ නැහැ. දිගටම වැඩ කරගෙන යන්න හිතන් හිටියට අපේ තාත්තා ඇවිල්ලා මට කිව්වා පන්සල් යන්න ඇස්ති වෙන්න කියලා. මොකද අද පොසොන් පොය දවස. ඉතින් 5:45ට වගේ මට වැඩ ටික නවත්තන්න වුණා. අපි ඉක්මනට පන්සලුයි තන්සලුයි ගිහිල්ලා එමු.
ඔන්න ඔය විදිහට ලෑස්ති වෙලා ඉතින් මම පන්සලුයි දන්සලුයි ගිහින් ආවා. ඒවයි නම් කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඊට පස්සේ මම ඇවිල්ලා 9:00 වගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඔය තියෙන්නේ මම මේ වෙද්දි කරලා ඉවර වෙච්ච වැඩ ටික. මට හරිම සතුටු හිතෙන දෙයක් තමයි ඔහොම වැඩ ගොඩක් කළා ඒ කරපු වැඩ ටික ඔහොම දකිද්දි ඒක මාරම සතුටක්. මං හරි ආසයෙන් බලන්න. ප්‍රශ්න ගොඩකට හොඳට උත්තර දීලා ඒ ටික බලද්දි ඒක හරි ෂෝක්. එතකොට තව වැඩ කරන්න ආසත් හිතෙනවා. ඊට පස්සේ ඒ පාඩම සම්පූර්ණයෙන්ම කවර් කරගෙන මම හදන්නේ පාස් පේපර්ස් ගණන් ඔක්කොම ටික හදලා ඉවර කරන්න. අපි බලමු අපි කොච්චර හදනවද කියලා අද දවසේ. 2015 වෙනකන් ගණන් ටික මම හැදුවා. දැන් වෙලාව පාන්දර 1යි. ඉතින් මට දැන් ටිකක් මහන්සි නිදිමතයි දවස් 2ක් විතර එක දිගට වැඩ කරපු නිසා ඉතින් අදට මම ගිහින් යන්නම්. බයි බයි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.